أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على أشرف المرسلين فبعد Center for Character Building යන සංවිධානය විසින් සංවිධානය කර ලබා ඇති මෙම තෆ්සීර් සිංහල මාධ්‍යයෙන් තෆ්සීර් වැඩමුළුව ආරම්භ කිරීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වෙනවා. ප්‍රථමයෙන් මෙම වැඩසටහනට සහභාගී වී සිටින සියලු සහෝදර සහෝදරියන්ට මාගේ සලාමය පුද කර සිටිනවා. ඔබ සැමට අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. අද මම මෙම වැඩසටහනේදී ඕගොල්ලන් සමග සාකච්ඡා කිරීමට පරිච්ඡේද අල් කුර්ආනයේ සූරාව වන්නේ අල් කුර්ආනයේ 107 වෙනි පරිච්ඡේදය නැත්නම් සූරාව හැටියට සඳහන් වන සූරා අල් මාඌන් යන පරිච්ඡේදයයි. මෙම සූරා අල් මාඌන් කියන මේ පරිච්ඡේදය පිළිබඳව සවිස්තරාත්මක අර්ථකථනය ලබා දීමට පෙර මෙම සූරාව පිළිබඳව කෙටි හැඳින්වීමක් ලබා දීමට මම මුලින් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම සූරා අල් මාඌන් නමින් අප අතර ප්‍රචලිත වී තිබෙන මෙම සූරාවට සූරතු දීන්, සූරතු අරඅයිත, සූරතුල් යතීම්, සූරතු තක්දීබ් යනාදී නම්ද තිබෙන බව ඉස්ලාමීය තෆ්සීර් විද්වතුන් සඳහන් කරනවා. මෙම පරිච්ඡේදය වැකි 8කින් සමන්විත වූ සූරාවක් පරිච්ඡේදයක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම සූරාව නැත්නම් මෙම පරිච්ඡේදය පහළ වූ අවධිය නැත්නම් කාලවකවානුව පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී මේ පිළිබඳව තෆ්සීර් විද්වතුන් අතර පැහැදිලි මතභේද තිබෙනවා. ඔවුන්ගෙන් සමහර විද්වතුන් පවසන්නේ මෙම පරිච්ඡේදය නැත්නම් මෙම සූරාව සම්පූර්ණයෙන් පහළ වෙලා තියෙන්නේ මක්කා අවධියේදී. ඒ නිසා මෙම සූරාව මක්කි සූරාවක් හැටියට ඔවුන් සලකනවා. ඒ වගේම තමයි තවත් සමහර විද්වතුන් සඳහන් කරන්නේ මෙම පරිච්ඡේදයේ පළමු භාගය නම් පළවෙනි වෙකි 3 නැත්නම් 4 පහළ වෙලා තියෙන්නේ මක්කා අවධියේදී. ඒ වගේම දෙවන භාගය ඒ කියන්නේ 5 ඉඳලා 8 වෙනකම් තියෙන ඒ වැකි පහළ වෙලා තියෙන්නේ මදීනා අවධියේදී. ඒ නිසා මේ මුල් භාගය මක්කි පරිච්ඡේදය හැටියට දෙවන භාගය මදනි පරිච්ඡේදය හැටියටත් මේ විද්වතුන් සඳහන් කරනවා. මාදයාබර ඉස්ලාමීය සහෝදර සහෝදරියනි, මෙම සූරාව මෙම පරිච්ඡේදය පහළ වූ අවස්ථාව නැත්නම් සන්දර්භය ගැන කෙරෙහි අපගේ අවධානය යොමු කරනකොට අපට කරුණු කිහිපයක් වාර්තා වෙනවා. ඒ අනුව ඇතැම් විද්වතුන් සඳහන් කරනවා ආස් ඉබ්නු වායිල් එවැගේම වලීද් ඉබ්නු මුඊරා නම් කාෆීර්වරුන් නිමිති කොටගෙන තමා මෙම අල් කුර්ආන් මෙම පරිච්ඡේදය අල්ලාහ් සුබ්හානහු තාලා පහල කරලා තියෙන්නේ කියලා. ඒ වගේම තමා තවත් විද්වතුන් සඳහන් කරනවා අබූ ජහල් නම් ඒ කාෆීර්වරයා ඔහුගේ යටතේ ඔහු ඒ කියන්නේ අනාථ දරුවෙකුට රැකවරණය ලබා දුන් පුද්ගලයෙක්. එලෙස ඔහු ඔහු යටතේ රැකවරණයේ සිටි ඒ අනාථ දරුවා වරක් නිර්වස්ත්‍රව ඔහු වෙත පැමිණ තමාගේ මුදලින් යම් කිසි දෙයක් දෙන්න කියා ඉල්ලු අවස්ථාවේදී අන්න අබූ ජහල් ඔහුව පළවා හරිනවා. ඔයාට කිසිම දෙයක් ඔයාගේ බුදලෙන් නැත්තම් මුදලින් දෙන්න බෑ කියලා අන්න ඔහුව පළවා හරිනවා. ඒ අවස්ථාවේදී ඔහුට අවවාදයක් දෙනු පිණිස තමයි අල්ලාහ් සුබ්හානහු තාලා මෙම අල් කුර්ආන් වැකිය මෙම පරිච්ඡේදය පහල කරලා තියෙන්නේ කියලා එතෙන් විද්වතුන් සඳහන් කරනවා. ඒ වගේම තමයි අබූ සුෆියාන් ඔයගොල්ලන්ට දන්නවා මක්කා ජයග්‍රහණයට පසුව ඔහු ඉස්ලාම් දහම වැළඳගත්තා. නමුත් ඔහු මක්කා අවධියේදී සිටි අවස්ථාවේදී සෑම සතියක් පාසාම ඔහු එළුවෙක් කුර්බානි දෙනවා. කුර්බානි දීලා ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට ඔහු ලබා දෙන පුරුද්දක් ඔහුට තිබ්බා. නමුත් වරක්
එලෙස සිටින එහෙම සිටින අවස්ථාවේදී යතීම්වරයෙක්, ඒ කියන්නේ අනාථයෙක්, අනාථ දරුවෙක් ඇහිල්ලා ඔහුගෙන් ඒ මස් අහන අවස්ථාවේදී අන්න ඔහුව අබූ සුෆියාන් පළවා හරිනවා. අන්න ඔහුට ඒ දැඩි අවවාද දැනු ලබා දීම පිණිස සමා අල්ලාහ් සුබ්හානහු වතාලා මෙම පරිච්ඡේදය පහල කරලා තියෙන්නේ කියලා ඉස්ලාමීය විද්වතුන් සඳහන් කරනවා. ඒ වගේම තමයි මෙම පරිච්ඡේදය සූරතු තකාසුර් අල්හාකුමුත් තකාසුර් යන අල් කුර්ආන් වාක්‍ය මගින් ආරම්භ වන ඒ පරිච්ඡේදයට පසුවද සූරා අල් කාෆිරුන්ට පෙර මෙම පරිච්ඡේදය පහළ වෙලා තියෙන බව තමයි තෆ්සීර් විද්වතුන් සඳහන් කරන්නේ. මම හිතනවා මෙම හැඳින්වීම, මෙම කැටි හැඳින්වීම මෙම පරිච්ඡේදය පිළිබඳව ඔයගොල්ලන්ට අවබෝධ මින් පසුව මම කරන්නට ඉන්න ඒ සවිස්තරාත්මක අර්ථකථනය නිසියාකාරව අවබෝධ කර ගැනීමට ඕගොල්ලන්ට මහඟු පිටුවාලක් වේවි කියලා විශ්වාස කරමින් මගේ ඊළඟ මේ මාතෘකාවට යනවා. ඒක තමයි పూర్ව සංදි ගැලපීම කියලා. දැන් මම పూర్ව සංදි ගැලපීම කියන ඒ මාතෘකාවෙන් අදහස් කරන්නේ ඕගොල්ලන්ට දන්නවා අල් කුර්ආනයේ පහල කරලා අල්ලාහ් සුබ්හානහු තාලා මුලින්ම පහල කරපු ඒ පරිච්ඡේදය නැත්නම් වෙකි සූරතුල් අලක් සඳහන් වන මුල් වෙකි පහ. නමුත් එය අල් කුර්ආනයේ පළවෙනි පරිච්ඡේදයේ හැටියට සඳහන් වෙලා නැහැ. අල් කුර්ආනයේ පළවෙනි පරිච්ඡේදයේ හැටියට සඳහන් වෙලා තියෙන්නේ සූරා අල් ෆාතිහා. එතකොට තර්තීබුන් නුසූල් අල්ලාහ් සුබ්හානහු තාලා මෙම පරිච්ඡේද නැත්නම් අල් කුර්ආනයේ පහල කරපු ඒ පහල කළ ඒ පිළිවෙල හා තර්තීබුත් තිලාවා අපි අල් කුර්ආනයේ පාරායනය කරන පිළිවෙල අතර දෙඩි අල්ලාහ් සුබ්හානහු තාලා ඒ තර්තීබු නුසූල් අනුව මෙම අල් කුර්ආනයේ පරිච්ඡේදය සඳහන් නොකර තර්තීබු තිලාවත් කියලා වෙනත් යුනික් පිළිවෙලකට අල්ලාහ් සුබ්හානහු තාලා අල් කුර්ආනය ඒ පරිච්ඡේදය පිළිවෙල කරලා තියෙනවා. ඒක හේතු සාධක සහිතව. අන්න ඒ අනුව අල් කුර්ආනයේ තිබෙන එක් පරිච්ඡේදයකට ඊට පෙර තිබෙන පරිච්ඡේදය හා ඉන් පසුව තිබෙන පරිච්ඡේදය අතර ඒ සහසම්බන්ධතාවයක් තියෙනවා. අන්න ඒක අදහස් කරන්න තමයි මම මෙහිදී పూర్ව සංදි ගැලපීම කියන මාතෘකාව දාලා යොදලා තියෙන්නේ. ඒ යටතේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ සූරා අල් මාඌන්ට පෙර තිබෙන සූරා කුරයිෂ් නම් ඒ සූරාව හා මේ සූරා අතර තියෙන ඒ සහසම්බන්ධතාවය කුමක්ද කියන එක. ඒ අනුව බලනකොට පෙර සූරාවන සූරා කුරයිෂි අල්ලාහ් සුබ්හානහු තාලා අවධාරණය කරන්නේ ඔහු විසින් කුරයිෂ් වරුන්ට ලබා දී තිබෙන දායාදයන් පිළිබඳව, නියමතයන් පිළිබඳව, ඔවුන්ට ආහාර අල්ලදී අතඅමහුම් මින් ජූ වආමනහුම් මින් ඛෞෆ්, ඔවුන්ට අල්ලාහ් සුබ්හානහු තාලා ආහාර ලබා දීලා තියෙනවා. ඒ වගේම අල්ලාහ් සුබ්හානහු තාලා ඔවුන්ට බිය නැති කරලා ඔවුන්ට ආරක්ෂාව සපයලා තියෙනවා. ඒ වගේම තමයි ඔවුන් යහමින් ඔවුන්ගේ වෙළඳ කටයුතු පවත්වා ගැනීම සඳහා ඔවුන්ට අන් අය සමග සහසම්බන්ධතා ගොඩනංවාලීම සඳහා අවශ්‍ය වාතාවරණය අල්ලාහ් සුබ්හානහු තාලා විසින් සකස් කරනු ලබා දීලා තියෙනවා. අන්න අල්ලාහ් සුබ්හානහු තාලා මෙම අල් කුර්ආනයේ මෙම දාය බලාපොරොත්තු වෙනවා. ඒක තමයි සූරා කුරයිෂීම අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා ෆල්යඅබුදු රබ්බ හාදල් බයිතිල්ලදී ෆල්යඅබුදු රබ්බ හාදල් බයිතිල්ලදී මෙම කඅබතුල්ලා. හරිද? මේ කඅබතුල්ලාවේ රබ්බන ඒ පරමාධිපතියා වන අල්ලාහ්ට පමණක්, අල්ලාහ්ව පමණක් ඕගොල්ලෝ නැමදුම් කරන්න, ඉබාදත් කරන්න. අන්න ඒ පිළිබඳව අල්ලාහ් සුබ්හානහු තාලා කුරයිෂ් වරුන්ට අල්ලාහ් සුබ්හානහු තාලා විසින් ලබා දී තිබෙන ඒ නියමතයන්, දායාදයන් පිළිබඳව සඳහන් කරලා ඒ දායාදයන්ට කෘතඥතාවය, ස්තුතිය ප්‍රකාශ කිරීම අනිවාර්ය කියලා සඳහන් කරන ඒ කල යුත්තේ ස්තුතිය නැත්තම් ඒ කෘතඥතාවය කොහොමද ප්‍රකාශ කරන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා සූරා කුරයිෂි. නමුත් මේකට හාත්පසින්ම වෙනස් ආකාරයකින් අන්න කුරයිෂ් වරුන් ඔවුන්ගේ ජීවිතය ගත කරන බව තමා මේ සූරා අල් මාඌන්හි අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරන්නේ, සාකච්ඡා කරන්නේ. හරිද?
මම හිතනවා මේ කරුණු කිහිපය ඕගොල්ලන්ට අවබෝධ කරගන්න පුළුවන් කියලා. අන්න එහෙනම් අපි යමු මේ අල්ලාහ් සුබ්හානහු තාලා මේ පරිච්ඡේදය මගින් සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණ මොනවාද කියලා. කියාමත් දිනේ විශ්වාස කිරීමේ වැදගත්කම හා එයින් අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳ දැනුම අපි මම හිතනවා අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. සමාජයේ නිලතල ඔබවන ඇත්තන්ගේ සැබෑ මුහුණ අනාවරණය කිරීම. වාසිබුන ආයිල් වෙන්න පුළුවන්, අබූ ජහල් වෙන්න පුළුවන්, අබූ ලහබ් වෙන්න පුළුවන්. මේ සියලු ඉහළ පැලැන්තියේ ඒ ඇත්තන් ඒ නිලතල හොබවමින් අන් අයට, දුගී දුප්පත් අයට, අනාථ දරුවන්ට ඔවුන් සලකන ආකාරය නැත්තම් ඔවුන්ගේ සැබෑ මුහුණ අල්ලාහ් සුබ්හානහු තාලා මෙම පරිච්ඡේදයේ මගින් අනාවරණය කරනවා. අන්න ඒක තමයි මෙම අනාවරණය කරනවා. අන්න ඒක තමයි මෙම සූරාවේ එක් අරමුණක් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මූනිච්චාවට සත්ක්‍රියාවන්හි නියැලීම, අනුන්ට පෙන්වන්න, showing off, අනුන්ට පෙන්වන්න සත්ක්‍රියාවන්හි අමාල් වල නියැලෙන පුද්ගලයන්ගේ නැත්නම් ඔවුන්ට අල්ලාහ් සුබ්හානහු තාලා ලබා දෙන අවවාද නැත්නම් දඬුවම උදා දෙකීම තමයි මෙම වශයෙන් අපි කොතරම් ඉබාදත් නියලුණත් ඒ ඉබාදතේ ප්‍රතිඵල අනිවාර්යෙන්ම අපේ දෛනික ජීවිතයේදී දක්නට ලැබිය යුතුයි. ඒක ප්‍රතිබිම්බිත විය යුතුයි කියන කාරණාව සඳහන් කිරීමට තමයි අරමුණ කරගෙන තමයි මෙම සූරාව මේ පරිච්ඡේදය අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ පිළිබඳව මේ සූරාව පිළිබඳව සවිස්තරාත්මක අර්ථකථනයට අපි යොමු වෙමු. මුලින්ම අල්ලාහ් සුබ්හානහු තාලා අපෙන් අහනවා, අල්ලාහ් සුබ්හානහු තාලා මේ වැකිය පහල කරනවා කොහොමද? අර අයිතල්ලදී යුකذිබු බිද්දීන්. මම මෙහිදී මේ ට්‍රාන්ස්ලේෂන් එක, මේ පරිවර්තනය සිංහල අල් කුර්ආන් ට්‍රාන්ස්ලේෂන් එකේ තිබෙන ඒ පරිවර්තනයම මම මෙහි දාලා තියෙනවා. නමුත් ඒ අතර මම කියන්න යන ඒ කරුණු අතර ඇතැම් විට පරස්පරතා තියෙන්න පුළුවන්. මම ඒක සම්පූර්ණයෙන් ඒක පැහැදිලි කරනවා. එතකොට ධර්මය ප්‍රතික්ෂේප කරන තැනැත්තාව ඔබ දුටුවේද කියලා අල්ලාහ් සුබ්හානහු තාලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාලන්ගෙන් අහනවා. එතකොට රායිත අරයිත කියන්නේ මේ ප්‍රශ්නාර්ථ පදයක්. හරිද? ප්‍රශ්නාර්ථයක්. එතකොට ප්‍රශ්නාර්ථ අල්ලාහ් සුබ්හානහු තාලා අහනවා අරයිත, ඔයා දැක්කද? හරිද? මෙහින් අදහස් කරන්නේ ඔයා දැක්කද කියන එක විතරක් නෙමෙයි, ඔයා දන්නවද? ඔයා අවබෝධ කරගත්තද? කාවද? අල්ලදී යුකذිබු බිද්දීන්. දැන් කද්දබ කියලා කියන්නේ ඒ ධර්මයේ ප්‍රතික්ෂේප කරන පුද්ගලයා කියලා තමයි ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙන්නේ. නමුත් කද්දබ කියලා කියන්නේ බොරු කරන. ඒ කියන්නේ යම් කිසි දෙයක් සත්‍යයයි කියලා දැන ඒක කවුරු හරි ඒක ප්‍රතික්ෂේප කරනවා නම් අන්න ඒ ක්‍රියාවට තමයි කියන්නේ කද්දබ කියලා. ඒ කියන්නේ යම් කිසි දෙයක් කවුරු හරි කියනවා, අන්න ඔහු කියන දේ සත්‍ය කියලා අපිට පසක් වෙනවා, පැහැදිලි වෙනවා. නමුත් අපි කියනවා ඒක බොරු, නැත්නම් අපිට ඒක එක්සෙප්ට් කරන්න බෑ. අන්න ඒකට තමයි කියන්නේ කද්දබ කියලා. එතකොට අල්ලාහ් සුබ්හානහු තාලා මක්කාවේ ඉන්න කාෆීර්වරුන් සියල්ලන්ම දන්නවා, සියලු දෙනාම දන්නවා අන්න සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පහල කරලා තියෙන මේ අල් කුර්ආනය සත්‍යයි. මේ ඉස්ලාම් දහම ධර්මය සත්‍යයි. නමුත් ඔවුන් ඒ සත්‍ය දැන අන්න ඔවුන් ප්‍රතික්ෂේප කරනවා කියලා අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා. ඉන්පසු අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා බිද්දීන්. දීන් කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් අපි කවුරුත් දන්නවා ඒක ධර්මය, දහම නැත්තම් ඉස්ලාම් දහම. අපි කවුරුත් දන්නවා වගේ ඒ ධර්මය කියන තේරුමත් ගන්න පුළුවන්. ඒ වගේම ඒකට එයා ගිහිල්ලා අපිට තවත් තේරුමක් මේකට දෙන්න පුළුවන් තෆ්සීර් විද්වතුන් දෙනවා. අන්න අදීන් කියන්නේ ආගම දහම පමණක් නොව මෙයින් අදහස් කරන්නේ කියාමත් දවස. එතකොට මෙහි අපි පරිවර්තනය කරන්න ඕනේ කියාමත් දවස බොරු කරන නැත්නම් විශ්වාස කරන පුද්ගලයාව ඔබ දුටුවේද, ඔයා දන්නවද කියන ඒම තමයි අපි පරිවර්තනය කරන්න ඕනේ. මෙතන දීන් කියන්නේ කුලිය ලබා දෙන එකට තමයි කියන්නේ. එතකොට මෙහිදී අල්ලාහ් සුබ්හානහු තාලා අදහස් කරන්නේ යම් කිසි පුද්ගලයෙක්
කියාමත් දිනය ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රතික්ෂේප කියාමත් දිනය සත්‍යයයි කියලා ඔහු අවබෝධ කරගෙන ඊට පස්සේ ඒක බොරු කියලා ඔහු කියනවා නම් අන්න ඔහු කෙරෙහි තමයි මෙම අවවාදී අල්ලාහ් සුබ්හානහු තාලා යොමු කරන්නේ. ඒක තමයි මේ පළවෙනි වෙකියේ අදහස. ඒ කියන්නේ යම්කිසි නබිතුමනි ඔබ දැක්කද කාවද කියාමත් දිනය ප්‍රතික්ෂේප කරන පුද්ගලයාව නැත්නම් කියාමත් දිනය සත්‍යයි දැන ඒක බොරු කරන ඒක ප්‍රතික්ෂේප කරන පුද්ගලයා ඔබ දැක්කද කියලා අන්න අල්ලාහ් සුබ්හානහු තාලා මෙහිදී අහනවා. ඉන්පසුව ඒකට උත්තර ලබා දෙනවා කොහොමද? ෆසාලිකල්ලදී යදුල් යතීම්. අන්න ඒ කවුරුන්ද? ෆසාලික අන්න ඔහු අල්ලදී යදු ධාලික අරක දැට් කියලා අපි ප්‍රාණවාචී අප්‍රාණවාචී දෙකටම අපි පාවිච්චි කරනවා. ධාලික කියන ඒ වචනේ ඒ ප්‍රෝනවුන් එක. එතකොට මෙහිදී ඔහු කියලා සඳහන් වෙනවා. ඔහු කවුද? අල්ලදී යදු අල් යතීම්. එතකොට ද යදු කියන්නේ වෙරෙන් තල්ලු කිරීම. යම් කිසි පුද්ගලයෙකුව අපි වෙරෙන් තල්ලු කරනවා නම් අන්න ඒකට අරාබි භාෂාවෙන් කියන්නේ ද කියලා. අල්ලාහ් සුබ්හානහු තාලා කියාමත් දිනය පිළිබඳව සඳහන් කරන අවස්ථාවේදී අල් කුර්ආනයේ තවත් එක් තැනක සඳහන් කරනවා යෞම යදුඌන ඉලා නාරි ජහන්නම දා. අන්න ඔවුන් නිරය වෙත තල්ලු කරනු ලබනවා. නැත්තම් යම් මලායිකාවරුන් ඔවුන්ව කාෆීර්වරුන්ව වෙරෙන් තල්ලු කරනවා කියලා මේ ක්‍රියාපදේම භාවිතා කරලා අල්ලාහ් සුබ්හානහු තාලා තවත් තැනක සඳහන් කරනවා. ඒ වගේම වෙරෙන් තල්ලු කිරීමට අමතරව අල්ලාහ් සුබ්හානහු තාලා තවත් මේකේ මේ ක්‍රියාපදයට තවත් තේරුමක් තියෙනවා. යම් කිසි පුද්ගලයෙකුව අපි එළවන එක. පළවා හැරීම. පළවා හරින එක කියලා තමයි මේකේ තේරුම. එතකොට අල් යතීම් කියන්නේ අනාථයෙක්. අනාථ දරුවෙක්. ෆදාලිකල්ලදී යදුල් යතීම්. මම කලින් සඳහන් කරලා ඔයගොල්ලන්ට මතක ඇති අබූ ජහල් ඒ වගේම අබූ සුෆියාන් ඒ අනාදී ඒ පුද්ගලයන් නිමිති කොටගෙන තමයි මේ අල් කුර්ආන් පරිච්ඡේදයේ සඳහන් වෙලා තියෙන්නේ. අනාථ දරුවෙක් එබිල්ලා අබූ ජහල් ගාව අහනවා මගේ මුදලෙන් යම් කිසි දෙයක් නිර්වස්ත්‍රව වෙවිල්ලා අහනවා මට යම් කිසි දෙයක් දෙන්න කියලා. අන්න ඔහු පළවා හරිනවා. ඒ වගේම අබූ සුෆියාන් ගාව එවිල්ලා එක්කෙනෙක් අහනවා මේම තමයි මට බඩගිනි මට යම් කිසි දෙයක් දෙන්න කියලා. අන්න ඔහුත් පළවා හරිනවා. අන්න මේ දෙපළට අන්න අල්ලාහ් සුබ්හානහු තාලාගේ දැඩි අවවාදය ලබා දෙන පිණිස තමයි මේ අල් කුර්ආන් වෙකිය පහළ වෙලා තියෙන්නේ. ෆදාලිකල්ලදී යදුල් යතීම්. මාදයාබර ඉස්ලාමීය සහෝදරවරුනි සහෝදරියනි මෙහිදී ඕගොල්ලන්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. කියාමත් දිනය හා අනාථයන් පළවා හැරීම යන මේ ක්‍රියාවන් මේ විශ්වාසය මේ ක්‍රියාවන් අතර මේ අතර තිබෙන සම්බන්ධතාවය මොනවාද කියලා. ඇත්ත වශයෙන්ම යම් කිසි පුද්ගලයෙක් උදාහරණයකට කියමුකෝ අපි පන්ති කාමරයේ ඉන්න අවස්ථාවේදී අපිට යම් කිසි දෙයක් උදාහරණයක් කියන්න යම් කිසි දෙයක් හොරකම් කිරීමට අවශ්‍යයි. තවත් සිසුවකගේ යාළුවෙකුගේ පෑනක් හෝ පැන්සලක් අපිට ගන්න ඕන කියලා හිතමුකෝ. අන්න ඒ අවස්ථාවේදී අපි බලනවා කවුරු හරි බලනවද කියලා. අන්න නැත්තම් අපි හොරෙන් ඒක ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි යම්කිසි දැන් වර්තමානයේ එහෙම හොරෙන් සමහර දේවල් එහෙම ගන්න බෑ. හේතුව ඒ ඔක්කොම CCTV කැමරා සවි කරලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී පවා අපිට එහෙම හොරෙන් ගන්න අවස්ථාවක් නෑ. හේතුව ඒ CCTV කැමරාවෙන් අපි ඒ හොරකම් කරන ඒ ක්‍රියාව එහි රෙකෝඩ් වෙනවා. අන්න ඒ නිසා අපි බය වෙලා කොහොම හරි එහෙම සමහර විට අපේ ඒ CCTV කැමරා මොනාරි කවර් කරලා හොරකම් කරලා බලනවා. නැත්නම් ඒ හොරකම් කිරීමෙන් වැළකී සිටිනවා. අන්න ඒ වගේම තමා යම් කිසි පුද්ගලයෙකුට කියාමත් දිනය පිළිබඳ විශ්වාසය තිබෙනවා නම් අන්න තමන් මේ ලෝකයේ මේ ලෞකික ජීවිතයේ කරන්නා වූ සෑම කුදුමහත් දෙයකටම අල්ලාහ් සුබ්හානහු තාලා විසින් අවසානයේ තිකිරි චේතනාව අන්න ඔහුගේ ඒ සිත් සතන් තුල මේ අනාථයන් පළවා හරින ක්‍රියාව නෙමෙයි කිසිදු පවක නිරත වෙන්නේ නැහැ. නියැලෙන්නේ නැහැ.
අන්න ඒ කාරණාව මෙහිදී පහදා දීමට තමයි අන්න අල්ලාහ් සුබ්හානහු තාලා මේ කියාමත් දිනය සඳහන් කරලා ඊට පස්සේ මේ යදුල් යතීම් කියන අනාථයන් පළවා හැරීම කියන ඒ සිද්ධිය සඳහන් කරන්නේ. අපි හිතනවා මේ ලෝකයේ ඉන්න අවස්ථාවේදී අපට යම්කිසි දෙයක් කරන මම යම්කිසි පුද්ගලයෙකුට ගහනකොට මම හිතනවා අම්මා මට ගහයි කියලා මම විශ්වාස කරනවා නම් මම කවදාවත් ඒ මගේ සහෝදරයාට හෝ සහෝදරියට ගහන්නේ නැහැ. අන්න ඒ වගේම මම මේ ලෝකයේ ජීවත් වන්නා වූ කාලවකවානුව තුළ යම්කිසි පුද්ගලයෙකුට හෝ යම්කිසි පුද්ගලයෙකුට හිරිහැරයක් කරනවා නම් නැත්නම් අල්ලාහ් සුබ්හානහු තාලාගේ කීමට පිටුපාන ආකාරයෙන් මම ක්‍රියා කරනවා නම් ඒකට කුලිය නැත්නම් ඒකට දඬුවම මට අවසාන දිනේ ලැබෙන්නට තියෙනවා කියන විශ්වාසය මට තිබෙනවා නම් අන්න කවදාවත් මම ඒ පවෙහි මම ඒ නිරත වෙන්නේ නැහැ. අන්න මේ අදාළ පුද්ගලයා මේ අල්ලාස් ඉබ්නු වායිල් වෙන්න පුළුවන්, වලීද් ඉබ්නු මුගීරා වෙන්න පුළුවන්, අබූ ජහල් වෙන්න පුළුවන්, කවුද අබූ සුෆියාන් වෙන්න පුළුවන්. කවුරු වුණත් මේ සියලු දෙනා මේ වගේ පව් ක්‍රියාකාරකම් වල නියැලෙන්නට ප්‍රධානතම හේතුව වන්නේ නියැලීමට ප්‍රධානතම හේතුව වන්නේ කියාමත් දිනේ පිළිබඳව ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. නම් විශ්වාස කරන්නේ නැහැ. එහෙම අල්ලාහ් සුබ්හානහු තාලා අපට කවදාවත් එහෙම දඬුවමක් අපට අදාබ් එකක් ලබා දෙන්නේ නැහැ කියලා විභාගයක් නැහැ කියන ඒ ඔවුන්ගේ ඒ විශ්වාසය තමයි ඔවුන්ට මෙලෙස ඔවුන්ට හිතුමතේට ඔවුන්ට මේ ක්‍රියාකාරකම් වල නියැලීමට ඔවුන්ට ඒ දිරිය ලබා දෙන්නේ කියන පණිවිඩය තමයි අල්ලාහ් සුබ්හානහු තාලා මෙහිදී ලබා දෙන්නේ. මෙහිදී වැදගත් කාරණාව මෙහිදී මම අවධාරණය කළ යුතු වැදගත් කාරණාව තමයි යම්කිසි පුද්ගලයෙක් කියාමත් දිනේ විශ්වාසය නොකරනවා නම් අන්න ඔහුගේ එකම ගුණාංගය මේ අනාථයන් පළවා හරින එක නෙමෙයි. ඔහුට ගුණාංගයන් කිහිපයක් තියෙනවා. ඒයින් ඊටමත් අමන නැත්තම් ඊටමත් පහත් ගුණාංගය තමයි අල්ලාහ් සුබ්හානහු තාලා මේදී සඳහන් කරලා තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අන්න යම්කිසි පුද්ගලයෙක් කියාමත් දිනේ විශ්වාස නොකරනවා නම් අන්න ඔහු අනිවාර්යයෙන්ම අනාථයන් පළවා හරින්න ඕනේ කියලා. අන්න ඒක නෙමෙයි. ඒ වගේම තමයි දැහැමි පුද්ගලයෙකුට තමයි අල්ලාහ් කෙරෙහිෝ තවත් ඒ කියන්නේ කියාමත් දිනේ පිළිබඳව විශ්වාස කරන පුද්ගලයෙකුට තමයි ලෝකයේ අකණ්ඩව ඒ කියන්නේ යහපත් ක්‍රියාකාරකම් වල නිරත වීමට ඒ ශක්තිය හා ධෛර්යය ලැබන්නේ කියන කාරණාවද මෙහිදී අපිට පැහැදිලි වෙනවා. අන්න එහෙනම් අපි යමු ඊළඟට තෙවන වැකිය. ඒක තමයි වලා යහුද්දු අලා තාමිල් මිස්කින්. හරිද? මෙහිදී මම සඳහන් කරන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා යහුද්දු වලා යහුද්දු. ඒ කියන්නේ හද්ද යහුද්දු කියන්නේ අරාබි භාෂාවෙන් දිරි ගන්වනවා කියන එකට. දිරි ගන්නවා. ඒ කියන්නේ එන්කරේජ් කරනවා. එතකොට අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා වලා යහුද්දු ඔවුන් අනෙකාව නැත්නම් අන් අයව දිරි ගන්වන්නේත් නැහැ. ඒ හේතුව මොනවාද? අලා තාමිල් මිස්කින්. දිලිඳුන්ට දුප්පතුන්ට ආහාර ලබා දීම සඳහා. මෙහිදී ඔබගේ අවධානය යොමු කළ යුතු වැදගත් අවධානය යොමු කළ යුතු වැදගත් කාරණාව තමයි මෙහිදී අල්ලාහ් සුබ්හානහු තාලා කාරණා දෙකක් තියෙනවා කියලා තමයි පාවිච්චි කරන්නේ. එතකොට මෙහිදී අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරන්නේ අලා ඉත්ආම් ආහාර දීම නෙමෙයි. හරිද? ආහාර දීම නෙමෙයි. එතකොට අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරන්නේ ආහාර. එතකොට මේකෙන් අල්ලාහ් සුබ්හානහු තාලා අදහස් කරන්නේ අන් අයව දිරිගන්වන්නෙත් නැහැ. හේතුව මොනවද? දැන් උදාහරණයක් මම කියන්න මේ කවුරු හරි මෙතන ඉන්න එක්කෙනෙක්ට මම කියනවා මේම තමයි ඔයා අනිත් අයට මේ සදකා කරන්න කියලා. එතකොට උපදේශ ලබා දෙන මේ පුද්ගලයා මගෙන් පෙරලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයා මොනවාද? ඔයා කරන්නේ නැද්ද? ඔයා සදකා දෙන්නේ නැද්ද කියලා. අන්න එයා පෙරලා ප්‍රශ්න අහනවනේ. අන්න එහෙම එයා පෙරලා ප්‍රශ්න අහනකොට මට කට උත්තර නැති වෙනවා. අන්න ඒ නිසා තමයි මොවුන් අන් අය පවා දිරිගන්වන්නේ නැහැ. එන්කරේජ් කරන්නේ අයට අන්න උන්ට ආහාර ලබා දෙන්න ඕන කියලා. ඒ වගේම මේ ඔබගේ අවධානය යොමු කළ යුතු වැදගත් කාරණාව තවත්
වැදගත් කාරණාව තමයි අල්ලාහ් සුබ්හානහු තාලා බලන්න තාමුල් මිස්කින්. එතකොට දුප්පතුන් ආහාර නැත්තම් දුප්පතාගේ ආහාර තමයි අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරන්නේ. එතකොට මේ ඉහළ පැලැන්තියේ ඉන්න මේ අබූ ජහල්, මේ අල්ලාස් ඉබ්නු ආයිල්, ඒ වගේම අබූ සුෆියාන් යනාදී මේ ඇත්තන් දුප්පතුන්ගේ ආහාරය ඒ කියන්නේ ඒ ආහාර ඒ කියන්නේ නිසි අයිතිකරුවන් මේ දුප්පතුන්. නමුත් ඔවුන්ටම ඔවුන්ගෙන් ආහාර මේගොල්ලන් අරගෙන ඔවුන්ටම කිසිම දෙයක් ලබා දෙන්නේ නැහැ කියන එක තමයි අල්ලාහ් සුබ්හානහු තාලා මෙහිදී අවධාරණය කරන්නේ. එතකොට වලා යහුද්දු අලා තාමිල් මිස්කීන්. අන්න ඔවුන් දුප්පතුන්ට මොනවද ආහාර දීමට දිරිමත් කරන්නේත් නැහැ කියන මේක මෙහිදී. ඊපස්සේ අල්ලාහ් සුබ්හානහු තාලා ෆවයිලුල් ලිල් මුසල්ලින් කියලා සඳහන් කරනවා. මම කලින් ඕගොල්ලන්ට සඳහන් කරා මෙහිදී අල්ලාහ් සුබ්හානහු තාලා මේ පරිච්ඡේ මේ සූරාව පිළිබඳව අදහස් ඉදිරිපත් කරන මේ සූරාවේ සූරාව පහළ වූ සන්දර්භය නැත්නම් අවස්ථාව පිළිබඳව කරුණු ඉදිරිපත් කරන තෆ්සීර් විද්වතුන් අතර පැහැදිලි මතභේදයක් තියෙනවා. ඔවුන්ගෙන් එතෙම් විද්වතුන් සඳහන් කරන්නේ අපි දැන් බලපු ඒ අල් කුර්ආන් වෙකි තුනම පහළ වෙලා තියෙන්නේ මක්කා අවදීයේදී. ඒ වගේ ඉන්පසුව ඔවුන් සඳහන් කරන්නේ ෆවයිලුල් ලිල් මුසල්ලින් කියලා ආරම්භ වෙලා ඉන්පසු අවසානයේ වන ඒ 8 වන වැකිය දක්වා වූ ඒ වැකි කිහිපය අල්ලාහ් සුබ්හානහු තාලා පහල කරලා තියෙන්නේ මදීනාවේදී අවදීයේදී කියලා සඳහන් කරනවා. ඒකට හේතුව අල්ලාහ් සුබ්හානහු තාලා ෆවයිලුල් ලිල් මුසල්ලින් සලාතේ ඉටු කරන්නන්ට විනාශයයි නැත්නම් ඔවුන්ට දැඩි දඬුවම් තියෙනවා කියලා අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරලා ඉන්පසු අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරන්නේ අන් අයට පෙන්වන්න. මූනිච්චාවට කරන පුද්ගලයන්. අන්න මේ මූනිච්චාවට තමන්ව ආරක්ෂා කර ගැනීමට තමන්ව අන් අය මුස්ලිම් වරුන් කියා විශ්වාස කරන්න ඕන කියලා හිතාගෙන මේ යහපත් ක්‍රියාවන් වල නියලුණු පුද්ගලයන්ගේ ඒ ප්‍රවේශය නැත්තම් ඒ සම්ප්‍රාප්තිය ඒ සනිටුහන් වන්නේ මදීනාවදීයේදී. විශේෂයෙන් සුබ්හානහු තාලා අදහස් කරන්නේ ඒක අල්ලාහ් සුබ්හානහු තාලා හුවා දැක්වීමට තමයි මෙම අල් කුර්ආන් වෙකී අල්ලාහ් සුබ්හානහු තාලා පහල කරන්නේ කියලා ඇතැම් විද්වතුන් සඳහන් කරනවා. එතකොට තමයි ලිල් මුසල්ලින් සලාතේ ඉටු කරන්නන් කියලා මම මේදී සඳහන් කරලා මුනාෆිකුන් වරුන් කියලා මම පළමුවෙන්ම සඳහන් කරනවා. ඒ වගේම තමයි තවත් මක්කා නෑ මේක මදීනා මුල් භාගයේ මක්කාවදීයේදීද දෙවන භාගය මදීනාවදීදී පහළ වෙලා නෑ. මේ සම්පූර්ණ සූරාවම පහළ වෙලා තියෙන්නේ මක්කා අවදීයේදීම තමා කියලා සඳහන් කරන විද්වතුන් සඳහන් කරන්නේ මේ මුසල්ලින් කියලා මේකෙන් අදහස් කරන්නේ මුනාෆිකින් වරුන් නෙමෙයි. මෙම කියාමත් දිනේ විශ්වාස නොකරපු ඒ මක්කාවේ හිට තමා කියලා ඔවුන් සඳහන් කරනවා. ඒකට ඔවුන් සදක කිහිපයක් ඉදිරිපත් කරනවා. මෙහිදී අල්ලාහ් සුබ්හානහු තාලා සලාත් කියලා අදහස් කරන්නේ ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමාණන්ගේ පුත්‍රයා වන ඉස්මායිල් අලයිහිස්සලාම් තුමාණන්ට අල්ලාහ් සුබ්හානහු තාලා සලාතේ ඉටු කරන ලෙස අණ කරලා තියෙනවා. ඔවුන්ගෙන් පරම්පරාවෙන්නේ මේ කුරයිෂ් වරුන් පෙමිනෙන්නේ ඒ පෙළපත ඒ පැවතෙන්නේ මේ කුරයිෂ් ගෝත්‍රයේ පැවතෙන්නේ ඒ ඉස්මායිල් අලයිහිස්සලාම් තුමාණන්ගේ පරම්පරාවෙන්. ඒ ඉස්මායිල් අලයිහිස්සලාම් තුමාණන් ඉටු කරපු ආකාරයට සලාතේ ඉටු කරපු ආකාරයට අන්න මොවුන් අල්ලාහ් සුබ්හානහු තාලාව වන්දනාමාන කරන්නේ නැහැ. නැමදුම් කරන්නේ නේ. අන්න ඒ නිසා තමයි අල්ලාහ් සුබ්හානහු තාලා ඔවුන්ට වයිල් කියලා දැඩි දඬුවම් තියනවා කියලා ඔවුන්ට විනාශය අත්වේවා කියලා මෙහිදී ශාප කරනවා. දැඩි ලෙස අවවාද ලබා දෙනවා කියලා මේ විද්වතුන් සඳහන් කරන්නේ. ඒ නිසා මා දයාබර ඉස්ලාමීය සහෝදරවරුනි ඇතැම් විට අපි මේ වයිල් කියන මේ වැකිය නැත්තම් මේ වචනය අපි සමහර අවස්ථාවලදී අර්ථකථනය ලබා දෙනවා ඒ නිරයක් කියලා. ඒ කියන්නේ නාර් එකක් කියලා. නිරය කියලා. නමුත් මේ වයිල් කියන මේ වචනේ තේරුම අර්ථය වන්නේ ඒක දඬුවම. හරිද? ඒක අවමන් සහගත තත්වයක් අදාම් එකක් දැඩි දඬුවමක් අත්වේවා කියලා ප්‍රාර්ථනා කිරීම නැත්නම් ශාප කිරීමට තමයි මේ වයිල් කියන මේ වචනය පාවිච්චි කරලා තියෙන්නේ අල් කුර්ආනයේ. වයිලුල් ලිල්
මුතෆ්ෆිෆීන් වයිලුල් ලිකුල්ලි හුමසතිල් ලුමස. ඒ වගේ අල් කුර්ආනයේ වෙකි කීපයක් මේ ආකාරයෙන් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ ෆවයිලුල් ලිල් මුසල්ලීන් කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා පොදුවේ මේ සලාතේ ඉටු කරන්නන්ට විනාශයක් වේවා, නැත්නම් ඔවුන්ට අවමන්සාගත තත්වයක් උදා වේවා, නැත්නම් ඔවුන්ට දඬුවමක් ලැබේවා කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා ශාප කරලා ඒ මුසල්ලීන් නැත්නම් ඒ සලාතේ ඉටු කරන්නන් කවුරුන්ද කියලා ඊට පස්සේ පැහැදිලි කරනවා අන්න ඔවුන් තමා අල්ලදීන අන් සලාතිහිම් සාහූන්. තමන්ගේ සලාතය කෙරෙහි නොසැලකිලිමත් භාවයෙන් කටයුතු කරන පුද්ගලයන්. මෙහිදී අල්ලදීන අන් සලාතිහිම් සාහූන්. දැන් සාහූන් කියන මේකේ තේරුම යම් කිසි දෙයක් අමතක කිරීම. ගණන් ගන්න නැතුව ඉන්න එක. හරිද? forget නැත්නම් neglect. ඒ වගේ ඉංග්‍රීසි තේරුම ලබා දෙන ඒ වචනය තමයි මේ සාහුන් කියන ක්‍රියාපද. එක්ක මේකෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා මේකෙන් අදහස් කරන්නේ ඒ සලාතේ සම්පූර්ණයෙන් අතහැරීම. හරිද? ඒකට යම් උදාහරණයක් පුද්ගලයෙක් ඉන්නවා අන්න ඔහුට සලාතේ අතපසු වුණා නම් අන්න ඔහුට ඒ පිළිබඳව කිසිම ගාණක් නැහැ. අන්න ඔහු සලාතේ කරත් එකයි නැත් අතහැරලා අන්න ඔහේ ඉන්නවා. අන්න ඔවුන්ට සාවවනවා දඬුවමක් තිබෙනවා, අවමන් සහගත තත්වයක් තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන්ට විනාශයමත් වේවා කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා මෙම අල් කුර්ආනයේ වෙකිමගින් අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරනවා. ඒ වගේම තමයි සාහුන් කියන එකේ තවත් මේක තේරුමක් තියෙනවා, නිසි ආකාරව ඉටු නොකිරීම. ඒ කියන්නේ සලාත් තියෙනවා. ඒ වගේම ඒ අවස්ථාවේදී අපි අපේ ඒ සිත් සතන් එකලස් කරගෙන අපි ක්‍රියා කළ යුතු ආකාරය තියෙනවා. එහෙම නැතුව ඔහේ යන්නම් වාලේ ඉටු කරන ඒ පුද්ගලයන් සංකේත කිරීමට තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා මෙහිදී මේ වැකිය අල්ලාහ් තාලා මේ වචනේ මෙම ක්‍රියාපදේ භාවිතා කරලා තියෙන්නේ කියලා තෆ්සීර් විද්වතුන් සඳහන් කරනවා. එතකොට මේ පිළිබඳව සෆතු තෆාසීර් එකේ ඒ තෆාසීර් නම් ඒ තෆ්සීර් ග්‍රන්ථයේ කතුරුවරයා සඳහන් කරන කරුණු කීපයක් තියෙනවා. ඒක තමයි ගාෆිලූන අන් සලාති. අන්න ඔවුන්ට සලාතේ පිළිබඳ කිසිම තැකීමක් නැහැ. කිසිම ගාණක් නැහැ. අන්න ඒ අය පිළිබඳව තමයි මේ දී සාකච්ඡා කරන්නේ. ඒ වගේම යුවඛිරුනහා අන් අවකාතියා තහාවුනන් බිය. අන්න ඔවුන් නොසලිකිලිමත් භාවයෙන් අන්න ඒ සලාතය ඔවුන් ඒ වෙලාවට ඉටු කරන්නේ නැහැ. ඉටු කරන්නේ නැහැ. ඒ කොහොම හරි ඒක අතුපස කරනවා. ඒ අතුපස කරාම ඔවුන්ට ඒ පිළිබඳව කිසිම බයක් නැත්තම් ඔවුන්ට ඒ වැරදි හැඟීමක් ඔවුන්ගේ සිත් සතන් තුළ ඒක ඇතිවන්නේ නැහැ. අන්න ඔවුන් සඳහන් සංකේත කරන්න තමයි මෙහිදී මේ අල් කුර්ආන් වෙකිය පාවිච්චි කරලා තියෙන්නේ කියලා ඒ කතුරුවරයා සඳහන් කරනවා. ඒ වගේම තමයි අල් මුසල්ලි අල්ලදි ඉන්සල්ලා ලම් යර්ජා ලහා සවාබ. යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා අන්න ඔහු සලාතේ ඉටු කරනවා. නමුත් ඒ සලාතේ ඉටු කිරීමෙන් ඔහු කිසි විටක ඒකට සවාබ් එකක් කුලියක් අල්ලාහ් සුබ්හානහු වතාලා ලබා දෙන්න ඕන කියලා ලබා දෙයි කියලා ඔහු විශ්වාස කරන්නේ නැහැ. හේතුව ඒ සලාතේ පිළිබඳව කැරෙහි ඔහුගේ කිසිම විශ්වාසයක් නැහැ. අබමල් පීරුවක් තරම්වත් විශ්වාසයක් නැහැ. අන්න ඔහුගෙන ඒ වගේම තමයි වයින් තරක ආලම් යක්ෂා අලයිහා ඉකාබන්. අන්න ඔහු ඒක අතපසු කරනවා කියලා කියමුකෝ. අන්න ඒ අතපසු කරන අවස්ථාවේදී එලෙස අතපසු කිරීමෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා අතපසු කරන නිසා අල්ලාහ් සුබ්හානහු වතාලා ඌට දඬුවමක් ලබා දෙන්නට ඉන්නවා කියලා විශ්වාසයත් ඔහුට නැහැ. අන්න මේ දෙපාර්ශ්වය තමයි මේ අල් කුර්ආන් මේ ක්‍රියාපදයේ සාහූන් කියන ක්‍රියාපදය මෙතන සඳහන් කරන්න කියලා ඔහු සඳහන් කරනවා. ඒ වගේම තමයි ලා යුසල්ලූන ලි මවාකීතියා වලා යුතිම්මූන රුකූහා වලා සුජූදා. ඒ කලින් මම ප්‍රකාශ කරපු ආකාරයට සුජූද් තියෙනවා රුකූ තියෙනවා. ඒ වගේ ඒවා නිසි ආකාරව ඊටු නොකරන අය උදවිය තමයි මෙයින් අදහස් කරන්නේ කියලා තමයි ඒ කතුරුවරයා සඳහන් කරන්නේ. එතකොට මෙහිදී එතෙන් විට ඕගොල්ලන්ට සැකයක් සංකාවක් මතුවෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපි අල් කුර්ආන් මේ සලාත ඉටු කරන අවස්ථාවේදී අපේ මේ අවධානය නැත්තම් අපේ අවධාරණය අපේ සිත එකලස් කර ගැනීමේ හැකියාව අපේ නැති වෙනවා. ටක් ගාලා අපි
චුට්ටක් ඩිස්ට්‍රැක්ට් වෙලා ආයෙ නැවත සලාතයට එනවා. එතකොට ඒක පිළිබඳව අල්ලාහ් සුබ්හානහු වතාලා මෙහින් සඳහන් කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අල්ලදීන ෆී සලාතිහිම් සාහූන් අල්ලදීන ෆී සලාතිහිම් සාහූන් කියලා එන්නේ නැතුව අල්ලදීන අන් සලාතිහිම් සාහූන් කියලා වෙilla තියෙනවා. ඒ නිසා සලෆුස් සාලිහින් ඔවුන් කියනවා හොඳ වෙලාවට අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ලදීන අන් සලාතිහිම් සාහූන් කියලා ආවේ. අල්ලදීන අන් සලාති මේ කියන්නේ ඔවුන් සලාතේ ඉටු කරන අවස්ථාවේදී ඔවුන් ඩිස්ට්‍රැක්ට් වෙලා ඔවුන් අවධානය යොමු කරන්නේ නැතුව මේ දුවලා ඉන්නවා කියලා ආවනම් අපි කවුරුත් මේ විනාශය අප කාටත් මේ විනාශය අත් වෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. එතකොට අන් සලාතීම් කියලා කියන්නේ ඔවුන්ට සම්පූර්ණයෙන් සලාතේ ගැන කිසිම කැක්කුමක් නැහැ. එතකොට ෆී නෙමෙයි. ඒ නිසා අපිට මේ විනාශය නැත්තම් මේ දඬුවම අත් වෙන්නේ නැහැ කියන කාරණාව තමයි මම මෙහිදී තරයේ ඕගොල්ලන් ඉදිරියේ කියන්නට කැමැති වෙන්නේ. ඊට පස්සේ අපි වෙලාවත් යන නිසා අපි ඊළඟ වැකියට යමු. ඒක තමයි අවසානට කලින් තියෙන මේ වැකිය. ඒක තමයි අල්ලදීනහුම් යුරාඋන්. අන්න ඔවුන් මේ මුසල්ලි හරිද? මොවුන් මේක මෙහෙම මේ කරන්නේ. මේ සලාතේ ඉටු කරන්නේ අනුන්ට පෙන්වන්න. මූනිච්චාවට. හරිද? Taman යහපත් නැත්තම් සත්ගුණවත් සත්පුරුෂ මුස්ලිම් වරයෙකු කියලා හැඟවීමට අනි අයට හඟවීමට තමයි අන්න ඔවුන් මේ සලාතේ ඉටු කරන්නේ. ඔවුන් පබ්ලික් ඒ කියන්නේ ප්‍රසිද්ධියේ ඉන්නකොට සලාතේ ඉටු කරනවා. ඉන්පසු ඔවුන් ගෙදරට ආවනම් අන්න ඔවුන් සලාතේ ඉටු කරන්නේ නැහැ. අන්න ඔවුන්ට තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා වයිල් කියලා විනාශයත් වේවා කියලා මෙහිදී ශාප කරන්නේ යුරාඋන් කියලා. එතකොට මම කලින් කිව්වා ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු තුමා පවා මෙම අල් කුර්ආන් වෙකිය මේ අල් කුර්ආන් වෙකි කීපේ වයිලුල් ලිල් මුසල්ලීන් වෙකියේ ඉඳලා අවසාන වෙකිය දක්වා වූ ඒ වෙකි හතර නැත්තම් පහළ වෙලා තියෙන්නේ මුනාෆිකින් වරුන් සම්බන්ධව අල්ලාහ් සුබ්හානහු වතාලා ඔවුන්ගේ ගතිගුණාංග තමයි මේ වැකියෙන් මේ වැකි වලින් පැහැදිලි වෙන්නේ කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරන්න කියලා ඔහු ඒ මතය දරනවා. ඉබ්නු අබ්බාස් රලියල්ලාහු තාලා අන්නු. එපමණක් නොවේ මොවුන්ගේ තවත් ගුණාංගයක් අමන ගතිගුණාංගයක් තියෙනවා. අන්න ඒ තමයි වයම්නඌනල් මාව්. අල්මාඌන් කියලා කියන්නේ අල්ප වටිනාකම් ඇති බඩු භාණ්ඩ. හරිද? මොවුන් මේ අල්ප වටිනාකම් ඇති බඩු භාණ්ඩ පවා අන් අයට ලබා දීමට ඔවුන් මොනවද? ඒ කියන්නේ ඔවුන් පසුබට වෙනවා. හරිද? ඔවුන් ලබා දෙන්නේ නැහැ. මේ මාඌන් කියලා මේ තේරුම, ඒ කියන්නේ මේ අරාබි වචනයේට තේරුම් කිහිපයක් තියෙනවා. කුරයිෂ් වරුන් මේකල් මාඌන් කියලා ඒ මුදල් වලට ධනයට පාවිච්චි කරලා තියෙනවා. සහාබා වරුන් මේක සකාත් කියලා පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ සකාත් කියලා කියන්නේ අපි ඒ කියන්නේ සමස්ත ධනෙ නැත්නම් අපේ බූදලේම ඊටමත් කුඩා පංගුවක්නේ අපි ලබා දෙන්නේ. එතකොට ඒක අල්ප වටිනාකම් ඇති ඒ පංගුවක්නේ. ඒ නිසා තමයි සකාතය සංකේත කිරීමට මේ සහාබාවරුන් තාබියුන් වරුන් මාවුන් කියන වචනය පාවිච්චි කරලා තියෙන කියලා කියනවා. ඒ වගේම තමයි අල්ප වටිනාකම් ඇති බඩු භාණ්ඩ. අපේ ගෙවල් දොරවල් වල පොරව යම් කිසි පුද්ගලයෙක් අසල්වැසියෙක් ඇවිල්ලා අහනවා මේම තමයි පොරව චුට්ටක් දෙන්න ටක් ගාලා මේක මට පොඩි වැඩක් තියෙනවා මේක කරලා ඕගොල්ලන්ට ගෙනලා දෙන්නම් කියලා. අන්න එලෙස අල්ප වටිනාකම් ඇති ඉදිකට්ට පිහියේ වගේ දේවල් පවා අපි ලබා දුන්නා නම් ආයේ නැවත පෙරලා අපිට ඒක වුන් ලබා දෙනවා. හරිද? ඒ දේවල් පවා මොවුන් මේ මුනාෆිකුන් වරුන් නැත්තම් මේ ගතිගුණාංග ඇති පුද්ගලයන් ඔවුන්ට අයට ලබා දෙන්නේ නැහැ. අන්න ඒක තමයි මොවුන්ගේ ගතිගුණාංග කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරනවා. මා දයාබර ඉස්ලාමීය සහෝදරවරුනි සහෝදරියනි අපේ වෙලාවත් හරි කියලා හිතනවා. එතකොට මේ තමයි මේ සූරා මේ මාඋන් නම් පරිච්ඡේදයේ සවිස්තරාත්මක අර්ථකථනය නැත්නම් අපිට විවරණය. හරිද? එතකොට මුල් වෙකි කිහිපය අල්ලාහ් සුබ්හානහු වතාලා කියාමත් දිනේ විශ්වාස නොකරපු පුද්ගලයන්ගේ ගතිගුණාංග සඳහන් කරනවා. ඊට පස්සේ මේ සලාතේ ඔවුන්ම නැත්නම් මුනාෆිකුන් වරුන් අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරන අවස්ථාවේදී ඔවුන් සතුව තිබෙන ඒ අමන ගතිගුණාංග පිළිබඳව සඳහන් කරනවා. එතකොට මෙහිදී අල්ලාහ් සුබ්හානහු වතාලා මේ දෙපාර්ශවය පිළිබඳව අපිව දෙනුවත් කරනවා. මේ පරිච්ඡේදයෙන් හරිද? මේ සූරාවෙන් අපට උගත යුතු ඒ කියන්නේ
කෙනෙක් අහලා තියෙනවා පළවෙනි මේ වැකිය පෙන්වන්න කියලා. එතකොට මේක තමයි අරායිතල්ලාදී යුකද්දිබු බිද්දින්. හරිද? රයිට්. එතකොට අවසාන ලෙස අපි මේකෙන් උකහා ගත හැකි පාඩම් මොනවද කියලා මේක සඳහන් අපි මේක කරන අවස්ථාවේදී මේකට අපිට කියන්න පුළුවන් අල්ලාහ් සුබ්හානහු තාලා අල්ලාහ් සුබ්හානහු තාලා කියාමත් දිනය පිළිබඳව විශ්වාසය පව් කිරීමට මේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි පුද්ගලයෙකුට විශ්වාසයක් කියාමත් දිනය පිළිබඳ විශ්වාසයක් තිබෙනවා නම් අන්න ඔහු ඒ පව් ක්‍රියාකාරකම් වලින් වැළකී සිටිය යුතුයි කියන කාරණාව තමයි අල්ලාහ් සුබ්හානහු තාලා කියන පාඩම ඒ පණිවිඩය අපිට මේන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ කාරණාව හුදෙක් ඉබාදතයට පමණක් සීමා නොවි අන් අයට උදව් උපකාර කිරීම අනිවාර්ය වෙනවා. අල්ලාහ් සුබ්හානහු තාලා මෙහිදී මේ ඉබාදතය හරිද මේ ඉබාදතය අපේ දෛනික ජීවිතයේදී අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිබිම්බිත විය යුතුයි. යම්කිසි පුද්ගලෙක් සලාතේටු කරනවා නම් අන්න ඔහු අන් අයට උදව් උපකාර කරන්න ඕන. යම්කිසි පුද්ගලයෙක් අල්ලාහ් තාලා පිළිබඳව අවසාන දිනය කියාමත් දිනය පිළිබඳ විශ්වාස කරනවා නම් අන්න ඒක ඔහුගේ දෛනික ජීවිතයේදී ඒක ප්‍රතිබිම්බිත වෙන්න ඕන. ඒ කියන්නේ ඒ අනුව ඔහු ජීවත් වෙන්න ඕන කියන ඒ පණිවිඩය, ඒ පාඩම අපිට මේන් ලබා ගන්න පුළුවන්. ඊළඟට ඉබාදතයන් සෑම විටම අපේ ක්‍රියාකලාපවල ප්‍රතිබිම්බිත විය යුතුයි. ඒක තමයි මම කලින් මේක ප්‍රකාශ කරේ. ඒ වගේම තමයි ලෝභකම ඉස්ලාම් දහම අනුමත නොකරන ඊටමත් නීච ඒ වගේම අමන ගුණාංගයක් හැටියට අල්ලාහ් සුබ්හානහු තාලා මෙම පරිච්ඡේදයේ සඳහන් කරනවා. එතකොට මෙහිදී මම ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අනිවාර්යයෙන්ම අපි ඉබාදතයට පමණක් සීමා වෙන්න හොඳ නැහැ. එතකොට ඉබාදත් කරනවා නම් අපි අන් අය සමග තාමත් යහමින් හොඳින් ජීවත් වෙන්න ඕන. ඒ ඉබාදතේ අපිට ලබා දෙන්නා වූ ඒ පණිවිඩය අන් අයට ලබා දෙන්න ඕන. අපේ ක්‍රියාවෙන් ඒක පෙන්වන්න ඕන. ඒ වගේම තමයි තවත් කාරණාව තමයි අනිවාර්යයෙන්ම කියාමත් දිනය විශ්වාස කරන අවස්ථාවේදී අපිට මේ පව් ක්‍රියාකාරකම් වලින් අපිට වැළකී සිටින්න පුළුවන්. ඒ වගේම තමයි තවත් කෙනෙකුගේ පැසසුම අපේක්ෂා කරගෙන අපි යම්කිසි සත්ක්‍රියාවන්හි නැත්නම් යහපත් ක්‍රියාකාරකම් වල නියැලෙන අවස්ථාවේදී එයින් බින්දු මාත්‍රයක හෝ සෙතක් අපිට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම අල්ලාහ් සුබ්හානහු තාලා අපට අවසාන දිනේදී දැඩි නඩුවමක් ඒ වගේම අවමන් සහගත තත්වයක් ඒ වගේම විනාශයක් ලබා දෙනවා කියන පණිවිඩය තමයි මෙම පරිච්ඡේදය අපට ලබා දෙන්නේ. ඒ අනුව මම හිතනවා මේ පරිච්ඡේදය පිළිබඳව මම විසින් මගේ ශක්ති ප්‍රමාණයට අනුව කළ මේ තෆ්සීර් වැඩසටහන යම්කිසි මේ සූරාව පිළිබඳ යම්කිසි අවබෝධයක් ඕගොල්ලන්ට ලබා දීලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබ සැමට අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.